ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මේ අලුත්ම වීඩියෝ එකට ටෙක් ඩ්‍රයිව් බයි සංජය channel එකේ. අද කතා කරන්න හිතුනේත් මමයි කලින් දාපු වීඩියෝ එක දෙවෙනි කොටස. ඒ කියන්නේ මම කලින් ඔයගොල්ලන්ට දැම්මා මේ Apple CarPlay එකෙන් කොහොමද මේ Apple device එකක් මේකට සම්බන්ධ කරගන්න කියලා අපේ මේ Honda 9 inch display එකට. ඇත්තටම මේ මම මේක කතා කරන්න හිතුවේ මමත් කරපු පොඩි මෝඩ වැඩක්. මමත් කරපු පොඩි මෝඩ වැඩක් මේ වාහනේ ඉම්පෝර්ට් කරද්දී මම ඇත්තටම Samsung ෆෑන් කෙනෙක් මේ වාහනේ ගෙන්නන්න කලින්. හැබැයි මේ වාහනේ ඉම්පෝර්ට් කරද්දී මේකේ මම ඒ කියන්නේ අපි ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනවානේ වාහනයක් ගෙන්නන්න කලින්. එතකොට මේකේ මේ 9 inch display එකක් තියෙන්නේ. මේක මේ වෙසල් වල විතරක් නෙමෙයි. වෙසල් HRV, CRV, එතකොට ZRV, BRV ඔය එන Honda දැන් අලුතෙන් එන සෙට් එකේම එන්නේ මේ 9 inch display එක. එතකොට මේ 9 inch display එකේ මේ මෙයාලගේ මැනුවල් එකෙත් දාලා තියෙන්නේ Android ෆෝන් එකක් නම් Samsung වගේ කේබල් එකකින් විතරයි Android Auto කනෙක්ට් කරගන්න පුළුවන් කියලා. දැන් ඕක දැක්කට පස්සේ මමත් ඉතින් මොකද මටත් මේ වයර්ලස් ෆෝන් එක පාවිච්චි කරන එක මාර ඉම්පෝටන්ට්. වාහනේ යද්දී කෝල් එකක් ගන්න, මැප් එක ලෝඩ් කරගන්න, ඒ වගේ වට කේබල් එක ගහ ඉන්න කැමති නෑනේ. ඉතින් වාහනේ ගෙන්නන්න කලින් මමත් බලලා හැමතැනම බලද්දී ෆෝරම්ස් වලත් තිබ්බේ ඔක්කොම මේ Apple විතරයි වැඩ කරන්නේ වයර්ලස්, Android වැඩ කරන්නේ නැහැ කියලා. සහ මම ඉතින් වෙනම ඩිවයිස් ගහන්න කැමතිත් නැහැ මේකට. මොකද එතකොට මේකේ ලැග් එකක් එනවා කනෙක්ටිවිටි වලට. ඉතින් ඩිරෙක්ට්ලි ෆෝන් එකට සම්බන්ධ කරගන්න පුළුවන් නම් තමයි ඇත්තටම ලේසි. ඊට පස්සේ මම ඇත්තටම ෆෝන් එක මමත් Apple මේ Samsung ෆෝන් එකක් විකුණලා පස්සේ Apple එකට මාරු වුණා. ඒ කියන්නේ මම මේ Apple ක්‍රිටිසයිස් කරන්න කියනනේ මට තාමත් Apple ෆෝන් එක මේ ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ Samsung ෆෝන් වල කැමති කට්ටිය Samsung ෆෝන්ම තමයි ගන්නෙ. මේකේ පුළුවන් මේකේ හිඩන් මෙනු එකක් තියෙනවා Samsung wireless connect කරගන්න. ඉතින් ඒක මන් දන්නේ ඇයි මැනුවල් එකේවත් දාලා නැත්තේ කියලා. මේ ඒක ඒ දන්නේ එක by default on කරලා එවන්න නැත්තේ. ඒකට මම හේතුව දන්නේ නැහැ. හැබැයි මේකේ by default වාහනේ ඒක off වෙලා තමයි එන්නේ. ඒක නිකන් අපිට එළියේ settings වලින් මාරු කරන්න බෑ. මේ ඇතුලේ setting එකක් තියෙනවා. මේ ඒකට ගිහිල්ලා මාරු කරගත්තම මේ Android phone එකත් Apple CarPlay වගේම Android Auto වලින් connect කරගන්න පුළුවන් wirelessly. දැන් එහෙම wireless connect කරන්නේ නැත්නම් දැනට කරන්න පුළුවන් අපිට එකම දේ තියෙන්නේ මේක මේ ඔයගොල්ලෝ දන්නවා අපි යට USB ports දෙකක් තියෙනවා. මේ තියෙන්නේ USB ports දෙක. මේකේ මේ පැත්තේ port එකෙන් ඇත්තටම කරන්නේ මේ phone එක charge කරන්න තමයි මේ port එක තියෙන්නේ. ඒක ඕනෙම phone එකක් charge කරන්න පුළුවන්. මේක මේ 2023 model එකේ හින්දා මේකේ තියෙන USB මේ type එකේ එක. නැත්තම් ඔක අලුත් 2024 facelift එකේ මේක USB C port එක මේ පැත්තේ ඉන්නේ. එතකොට මේ පැත්තේ තමයි ඇත්තටම මේ wireless ඒ කියන්නේ මේ දැන් Android Auto වගේ එකක් කනෙක්ට් කරගන්නවා මේ පැත්තකට තමයි ගහන්න ඕනේ. දැන් මේ කේබල් එකට අපි මේක ගිහලා කනෙක්ට් ඒ කියන්නේ කේබල් එකෙන් කනෙක්ට් කරොත් එහෙම Samsung ෆෝන් එකක් කෙලින්ම යා ගහපු ගමන්ම මෙතන Android Auto icon එක වැටෙනවා. මේ ඊට පස්සේ ඉතින් Android Auto එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කේබල් එක ගහන්න ඕනේ. ඊට පස්සේ ඔක්කොම ඒව ටික වැටෙනවා. දැන් මම පෙන්නන්නම් කොහොමද මේකේ ඇත්තටම මේ hidden menu එක enable කරලා ඒක සහ ඒතර වාහනයක් ගන්න එකට මම කරපු මෝඩල් එක කරන්න ඕනෙත් නැහැ. Samsung ෆෝන් එකක් තියෙනවා නම් සරි Samsung කියන්නේ මේ Android ෆෝන් එකක් Samsung හරි මොන හරි Huawei හරි Android version එකක් තියෙනවා නම් ෆෝන් එකේ කොහොමද මේ wireless activate කරගන්න කියලා. ෆෝන් එක විකුණලා Apple එකට මාරු වෙන්නේ නැතුව. ඒකට කරන්න ඕනේ ඔයගොල්ලෝ home screen එකේ මේකේ මේ බටන් තුනක් ඔබන්න තියෙනවා. හෝම් බටන් එකයි ඇතර මේ කරන්න පුළුවන් මේ ගැදර්ස් ප්ලේයර් එකේ. මම දන්නේ අනිත් එකේ මේ ගැදර්ස් නෙමෙයි normal ප්ලේයර් එකේ. කියන්නේ මේ 9 inch display එක මං කිව්වා හැම Honda වාහනයකටම එනවා කියලා. හැබැයි මේකේ සමහරක් ඒ වගේ ඇවිල්ලා තිබ්බා මේ display එකම තමයි තියෙන්නේ. හැබැයි ගැදර්ස් කියලා ගහලා තියෙනවා මෙතන. ගැදර්ස් ප්ලේයර් එකේ. ඒකේ මම දැක්ක ගොඩක් කට්ටිය ඔය Apple CarPlay එකට connect වෙන්නේ නැහැ කියලා දාලා තිනවා. මම ඒක ගැන හොයලා බලලා කියන්නම්. දැනට මේ option එක මම හිතන්නේ ඒකේ වැඩ කරයි කියලා. මොකද ඒකේ පොඩ්ඩක් settings වෙනස්. මේ විදිහමයි ඩිස්ප්ලේ එක. හැබැයි ඒක ගැදර්ස් කියලා මෙතන ගහලා තියෙනවා. මේක ඇවිල්ලා මේ normal 9 inch display එකක් normal අපේ එන Honda Connect display එක තමයි මේ තියෙන්නේ. එහෙම display එකක් නම් තියෙන්නේ ගොඩක් වාහනවල ඒක තමයි original එන්නේ. ඒකේ home button එකයි මෙන්න මේ button එකයි මෙන්න මේ තියෙන back button එක තියෙන්නේ. ඔය තුන මේ home screen එකේදී එකවර ඔබන්න ඕනේ. මේ ඔබාගෙන හිටියාම පොඩි sound එකක් එකලා මෙන්න මේ වගේ screen එකකට යනවා. හරිද? ඊට පස්සේ මම පෙන්නන්නම් මේකේ කොහොමද ඔයගොල්ලෝ මේ setting එක වෙනස් කරගන්න කියලා. මම ඒකට translate app එක පාවිච්චි කරලා පෙන්නන්නම්. හරි මම දැන් මේ ස්ක්‍රීන් එක translate කරලා තියෙන්නේ.
මේක ට්‍රාන්ස්ලේට් කරාම පල්ලෙහා බටන් එක පේනනේ self diagnosis menu කියලා. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරන්න ඕන. ඒක ක්ලික් කරාම මේ වගේ මෙනු එකට යනවා. මේ වගේ ස්ක්‍රීන් එකකට. ඒකේ මෙනුස් ගොඩාක් තියෙනවා. ඒකේ මේ පල්ලෙහාම තියෙනවා මේ ස්මාර්ට්ෆෝන් ඉන්ෆෝමේෂන් කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ තමයි අර හිඩන් මෙනු එකට යන්නේ. ඔන්න ඕක තමයි හිඩන් මෙනු එක. ඒකේ තියෙනවා අපිට මේ Apple CarPlay එකයි Android Auto එකයි කොහොමද කනෙක්ට් කරන්න ඕන කියන එක ඩිසයිඩ් කරන්න තමයි මේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඒකට ඔයාලට පේනවා Apple CarPlay එක දැන් දාලා තියෙන්නේ USB සහ wireless කියන්නේ Bluetooth වලින් කියන දෙකෙන්ම කනෙක්ට් වෙන්න කියලා තමයි දාලා තියෙන්නේ. අපිට ඕන නම් ඒක වෙනස් කරන්නත් පුළුවන් මෙතන. USB විතරක් දෙන්න පුළුවන්. ඊට දෙවෙනි ටැබ් එකට තියෙනවා මේ Android Auto කියන ඔප්ෂන් එක. Android Auto එකේ ඔයාලට පේනවා දැන් ඩිෆෝල්ට් මේකේ ඉන්නේ USB විතරයි. දෙවෙනි රේඩියෝ බටන් එක තමයි ඔන් වෙලා තියෙන්නේ. අපි ඒක මේ උඩ එකට ක්ලික් දාන්න ඕන. USB සහ wireless දෙකෙන්ම කනෙක්ට් වෙන්න කියන එක දාන්න ඕනේ. ඒකල මේ උඩ තියෙන රතු පාට බටන් එක ගෙවුවම එයා බෑක් වෙනවා, සේව් වෙනවා ඔටෝ. දැන් ඔන්න අපි enable කරලා තියෙනවා Android Auto එක Android Auto wireless connect වෙන්න කියලා. right? හරි ඔයගොල්ලෝ ඊට පස්සේ Android Auto wireless menu option එක hidden menu option එක enable කරගත්තට පස්සේ මෙන්න මේ හෝම් ස්ක්‍රීන් එකේ මෙන්න මේ අයිකන් එක ක්ලික් කරන්න. ඒ අයිකන් එක ක්ලික් කරාම මෙතන මේ තියෙන්නේ ස්මාර්ට්ෆෝන් අලුත් ෆෝන් එකක් කනෙක්ට් කරගන්න මෙනු ඔප්ෂන් එක. එතන මේ ප්ලස් මාක් එකක් තියෙන එක. ඒක කොහොමද ලේසියෙන් හොයාගන්න පුළුවන්. ට්‍රාන්ස්ලේට් කරන්න දෙයක් නැහැ. මේ ඊට පස්සේ ඒක ඔබන්න. ඊට පස්සේ එයා කියනවා මේ කොහොමද කනෙක්ට් වෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ පේනවා ඉස්සෙල්ලා කලින් මේක ඇත්තටම අපි enable කරලා තිබ්බේ නැත්නම් මෙතන මේ Apple එකේ පෙන්නනවා මේ කෙලින්ම Bluetooth එකකින් යන්න පුළුවන් කියලා Honda HFT select කරලා කලින් Android එකේ පෙන්නුවේ නැහැ. Android එකේ පෙන්නුවේ මේ USB C එක ගහලා යන ඔප්ෂන් එක විතරයි. දැන් ඔන්න ඒවා ඉන්ස්ට්‍රක්ෂන්ස් වලත් තියෙනවා Honda HFT කියලා සිලෙක්ට් කරලාත් යන්න පුළුවන් කියලා Bluetooth වලින්. ඒතර මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් අනුව ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ ෆෝන් එක අරගෙන Samsung ෆෝන් එක අරගෙන මේකේ Bluetooth වලට යන්න. Bluetooth වලට ගිහිල්ලා මෙතන ඔයගොල්ලන්ට පේනවා දැන් අලුතෙන් ආවා මේ Honda HFT කියලා Bluetooth device එක පෙන්නනවා. හරි ඒක ක්ලික් කරන්න තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ මේ ඔන්න දැන් pairing request එක ආවා. ඔන්න මගේ ෆෝන් එකේ දැන් වැටලා තියෙනවා pin එකක්. ඒ pin එකම වැටලා තියෙනවා මේ setup එකෙත්. ඒ දෙක බලන්න හරියද කියලා. ඊට පස්සේ මෙතන මේ pair කියන බටන් එක ඔබන්න තියෙනවා. හරි. ඔන්න දැන් යා කනෙක්ට් වුණා. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ අයිකන් එක ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ තව එකක් කියලා දෙනවා allow access to contacts කියලා. මම ඒක allow කරනවා. හරි. ඔන්න දැන් ස්ක්‍රීන් එක මාරු වුණා. දැන් Apple Android ෆෝන් එක මේ කිසිම කේබල් එකක් නැහැ. මේ lock screen එකෙත් ඔන්න lock මම ෆෝන් එක lock කරා. ස්ක්‍රීන් එක වැඩ. right දැන් මම ඔක්කොම සෙට් කරලා තියෙන්නේ. දැන් මම ඔන්න පානේ ඕෆ් කරලා on කරනවා. ෆෝන් එක සාක්කුවේ තියාගෙන මම වාහනේට ආවේ. වාහනේ ස්ටාර්ට් කරා. දැක්කද ඔටෝමැටිකලි එයා කෙලින්ම ස්ටාර්ට් වෙන්නම මේ Android Auto ස්ක්‍රීන් එකේ. හරි. ඊට පස්සේ ඔයාලට කෙලින්ම මේ wireless commands දෙන්න පුළුවන්. මේ voice commands දෙන්න පුළුවන්. ක්‍රම දෙකක් තියෙනවා ඒක කරන්න. එක්ක ඕගොල්ලෝ මේ මෙන්න මේ බටන් එක ඔබන්න ඕන ස්ටීරින්ග් වීල් එකේ තියෙන. මේක ඔබාගෙන හිටියාම එයා අර how can I help you කියලා දැන් එයා ඔන්න මගේ voice එක ඩිටෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මට දෙන්න තියෙන්නේ What a lovely question. right. Chatting to you has already made my day. මම බටන් එක ගිහුවා. Give me directions to Navaloka Hospital. එයා යටින් වැටෙනවා මේ Nawaloka එයා pick Hospitals කරගත්තේ මොකද්ද PLC කියලා. is 27 minutes from your location by car ඊට පස්සේ and light traffic. ඉන්ෆෝමේෂන් ටික ඔක්කොම දෙනවා. ඔයාලට රූට්ස් මොනවද කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඒකල්ලා මෙතන ස්ටාර්ට් කරන එක විතරක් ඔයගොල්ලෝ අතින් ක්ලික් කරන්න ඕන. මේ ඊට පස්සේ එයා වැඩ කරනවා. දැන් මේ යන ගමන් ඔයාලට කෝල් එකක් වුණත් ගන්න පුළුවන් මේ බටන් එක ඔබාගෙන ඉඳලා. voice commands activate කරලා call bank. Is that Sampath Bank, People's Bank Marachua, or Sampath Bank? call Sampath Bank. Got it. Calling Sampath Bank. SIM 1.
SIM 1 කියන එක මේ ෆෝන් එකෙන් ආපු එකක් හින්දා ඒක ඔටෝ ගන්න නෑ. දැන් මේ ඩුවල් SIM ෆෝන් එකක් හින්දා ඊට පස්සේ කෙලින්ම ඒක SIM එක සිලෙක්ට් කරලා නැත්නම් ඔය අනි SIM එකක් නම් තියෙන්නේ කෙලින්ම මේ කෝල් එක යනවා. මේ right. හරි. ඊට පස්සේ මේ බටන් එක ඔබලා නැත්නම් ඔයාලට දැන් මේකත් ඉතින් අපි ෆිසිකලි ඔබන්න ඕනනේ. එහෙම නැත්නම් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ තියෙද්දි නිකම්ම කියන්න තියෙන්නේ මේ hey Google කිව්ව ගමන් එයා ඔන් වෙනවා. දැක්කද? hey Google කිව්ව ගමන් එයා ගත්තා. ඒ කියන්නේ voice control දෙන ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් ස්ක්‍රීන් wheel එකේ බටන් එක ඔබාගෙන ඉඳලා voice commands දෙන්න පුළුවන්. එහෙම නැත්නම් hey Google කිව්ව ගමන් මෙයා මේ auto activate වෙනවා. ඊට පස්සේ ඔයාලට commands දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ මෙතන මේකට ඊට පස්සේ මෙතන මේ තියෙනවා mic එකක්. ඒ mic එක ක්ලික් කරත් මේ mic icon එකක් තියෙන්නේ. ඒ ක්ලික් කරත් එයා දැන් ඩිටෙක්ට් කරනවා මොනවද තියෙන්නේ කියලා. Hey Google, what is the weather in Colombo today? Today in Colombo there'll be light rain, with a forecast high of 29 and a low of 24. Currently it's 29 degrees and partly cloudy. ඔයාලට මොනවා හරි මේ ෆෝන් කනෙක්ටිවිටි වල ප්‍රශ්නයක් තියෙනවා නම් මම දැන් පෙන්නනම් කොහොමද මේ ෆෝන් කනෙක්ෂන් එක රීසෙට් කරගන්න කියලා. ඒකට කරන්න තියෙන්නේ මේකේ මේ කාගේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා සෙටප් එකේ සෙටින්ග්ස් වලට ගියාම ස්මාර්ට්ෆෝන් මේ දෙවෙනි මෙනු එක ස්මාර්ට්ෆෝන් කෝපරේෂන් කියලා තියෙනවා. මම ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ දෙවෙනි මෙනු එක. ඒකට ගියාම මෙන්න මෙහෙම එකකට යනවා. ඒකේ වැටෙනවා ඔයගොල්ලන්ට ස්මාර්ට්ෆෝන් කෝපරේෂන් කියලා මේ Apple devices උයි Android devices මොනවද කනෙක්ට්ලා තියෙන කියලා. දැන් මගේ Apple එක පෙන්නනවා. Apple device එක පෙන්නනවා. 6ක් අපිට රෙජිස්ටර් කරන්න පුළුවන්. ඒකෙන් දැන් 6න් එකක් කියලා පෙන්වන්නේ Apple එක. ඊට පස්සේ අපිට මෙතනින් පුළුවන් අන්න රතු පාට බටන් එක ගිහුවම මේ device එක අයින් කරන්න පුළුවන්. device එක disconnect මේ delete equipment කියලා තියෙනවා. ඔයාලට මොනවා හරි මේ connectivity ප්‍රශ්න තියෙනවා නම් හොඳම වැඩේ වාහනේ තියෙන මේ ෆෝන් එක මේ disconnect කරන්න. disconnect කරලා දැන් ඔන්න Android එකට ගියාම Android අර මම දැන් connect කරපුවත් Android A16 එක තියෙනවා. ඒකට හැම වෙලාවෙම මෙයා දෙන්නගෙන් එකයි connect වෙන්නේ. ඔයාලට දෙකක් එකවර කනෙක්ට් කරන්න බෑ. ඔයාලට ලේසි වැඩේ මේ ඩිවයිස් එක ඩිලීට් කරලා ආයි පාරක් පෙයා කරගන්න පුළුවන්. මොනවා හරි ඒ කියන්නේ ඩිවයිස් කනෙක්ටඩ් ප්‍රශ්න තියෙනවා නම් හොඳම වැඩේ මේ වගේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා මේ ෆෝන් එක මේ අයින් කරලා ආයි පාරක් අලුතෙන් පෙයා කරගන්න එක. දැන් ඔයාලට මම පෙන්නන්නේ දැන් මම අර A16 එකට කනෙක්ට් කරන්න යද්දී එයා කියනවා අනිත් එකකින් අයින් වෙනවා කියලා ඔටෝමැටිකලි වෝනින් එකක් දෙනවා. එතකොට මේ හැම වෙලාවෙම අර කිව්වා වගේ Android Auto හරි Apple CarPlay හරි දෙකෙන් එකයි එක වෙලාවට කනෙක්ට් වෙන්නේ. හරි. ඕක තමයි මට අද කියන්න ඕනේ. ඒකින්ද මේ මම ආයෙත් කියන්නේ මේ ඔරිජිනල් සෙටප් එක මාරු කරන්න එපා. දැන් ඔයාලා අදින් පස්සේ දන්නවා මේකේ කොහොමද Apple CarPlay සහ Android Auto දෙකම wireless connect කරන්න කොහොමද කියලා. මොකද මේ Android එක තමයි ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. මම මුලින් කිව්වා වගේ මාත් ෆෝන් එකත් මාරු කරා මේ වාහනේ ඉන්නත් කලින් ෆෝන් එක මාරු කරා මේ Samsung වලින් Apple වලට මාරු වුණා. Samsung කනෙක්ට් වෙන්නේ නැහැ කියලා දාලා තිබ්බ හින්දා දැන් ඔයගොල්ලෝ දන්නවා Samsung ෆෝන් උත් Samsung හරි මොනවා හරි Android version එක ෆෝන් එකක් කොහොමද කනෙක්ට් කරගන්නේ කියලා. බොහොම ස්තුතියි channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ ඉස්සරහටත් මම දානවා. වීඩියෝ එක හොඳයි නම් ඒකටත් like එකක් දාන්න සහ channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අලුතෙන් මේ වගේ වීඩියෝ එකක් දැම්මොත් ඔයාලට notification එකක් එනවා. බොහොම ස්තුතියි.